වගාවට කුමීන් ගහලා විනාශ වෙනවද? කඩෙන් වසගේන්න කලින් මේ පැරණි අත්බෙහෙත කරලා බලමු. මේකට ඕනේ අපේ කුස්සියේ තියෙන සුදුලූණු බික් කීපයකුයි සැර අමු මිරිස් ටිකකුයි විතරයි. ඒ එක්කම සබන් කෑල්ලකුත් ලෑස්ති කරගන්න. මුලින්ම සුදුලූණු ටිකයි අමු මිරිස් ටිකයි වංගෙඩියකට දාලා හොඳට තලලා පේස්ට් එකක් හදාගන්න. මේකේ සැර ගතියට කුමීන්ට කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සැර මිශ්‍රණය පිරිසිදු වතුර ලීටරයකට දාලා හොඳට කලවම් කරන්න. වතුරට සැර උරා ගන්නකල් පැය කීපයක් මේක වහලා තියන්න ඕනේ. දැන් මේක පිරිසිදු රෙදි කෑල්ලකින් හොඳට පෙරා ගන්න. බෙහෙත කොළවල හොඳට ඇලිලා තියෙන්න දිය කරගත්ත සබන් වතුර බින්දු කිහිපයකුත් එකතු කරන්න. මේක ස්ප්‍රේ බෝතලයකට දාගෙන කුමීන් හැංගිලා ඉන්න කොළ යටට හොඳට ඉහින්න. මේ වැඩේට ගොඩක්ම සුදුසු හවස ඉර බැහැගෙන යන වෙලාවයි. සුදුලෝණු වල සැරටයි මිරිස් වල දැවිල්ලටයි කූඩිත්තෝ ඔක්කොම පැනලා යනවා. අපේ කෑමවලට කිසිම රසායනික විෂක් එකතු වෙන්නෙත් නැහැ. මේ සරල ක්‍රමේ අදම කරලා බලලා ප්‍රතිඵල අපිට කියන්න. ඔයාගේ වගාවටත් හැදිලා තියෙන ලෙඩේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.